මහරයාගෙන් ගැලවුණත් නෝනගෙන් ගැලවෙන්න ටිකක් බොහොම අමාරුයි. හෙලෝ ඔන්න ඔයාලා ගොඩාක් ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා හැමදාම වගේ දුවලා ගිහිල්ලා ලෑස්ති වෙලා එන්න සිංගිති අක්කත් එක්ක අනුරාධපුරේ යන්න. අපි පාන්දරම පිටත් වුණාට සිංගිති අක්කා ඉතින් මුල් ටිකේ හොඳට නිින්දක් දාගෙන තමයි ආවේ. ඔය 6ක් සියයනේ මට 1500ක වගේ මේවා අවසල වට ඕනේ නෑනේ යම් කොන්නේ මාස ගානක් ලංකාවෙන් ඈත් වෙලා ඉඳලා අපේ ලංකාවට ආවට පස්සේ තමයි අපිට තේරෙන්නේ මගේ රට කොච්චර ලස්සනද කියලා. ඉතින් අපි මගෙන් නතර කරා අපිට මල් ගන්න ලස්සන මල් ටිකක් ගත්තා. අපි මල් ගත්තා. සාදු කියලා. ඔයාලා දැනටම දන්නව ඇති අපි කිලෝමීටර් 1000 ගානක දුරක ඉඳලා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟට ආවේ මොකද කියලා. අපි අනුරාධපුරයට ආවා. කොහෙද මුලින් යන්නේ? ශ්‍රී මහ බෝධින්. අන්න අන්තිමට අපි මෙතනට ආවා. මේ වැඩේ එච්චර ලේසි වුණේ නැහැ. අනුරාධපුරේ යන වැඩේ නෙවෙයි. මාස 8ක් මගේ සුදු පුතාව බිම තියානේ නැතුව හිටපු එක. එයා තාම පොළවේ අඩිය තියලා නැහැ. මම පරිස්සමට යාව මාස 8ක්ම බලාගත්තා. මොකද ජයශ්‍රී මහ බෝධින් වහන්සේට මම උණු පොරොන්දුවක් ඉෂ්ට කරන්න ඕන නිසා. ඉතින් මගේ සුදු පුතා බුදුන් වැඳලා මේ ලෑස්ති වෙන්නේ එයාගේ ජීවිතේ වැලි පොළවේ තියෙන පළවෙනි අඩිය ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ඉස්සරහම එයාගේ අම්මේ උණු පොරොන්දු ඉෂ්ට කරන ගමන් තාත්ති අතින් එයාගේ චූටි කකුල් දෙක මේ වැලි පොළවේ තියන්න තමයි. ඔයාලා දන්නවද මට මේ වෙලේ මතක් වුණේ මොකක්ද කියලා? මම දවසක් ජෙවන් බබාවත් එයාගේ තාත්තිවත් නැතුව මෙතනට ඇවිදිලා මගේ හිතින් හිතුවා ආයේ මම මෙතනට එන්නේ නිදුක් නිරෝගී දරු පැටියෙක්ව අරගෙන එයාගේ චූටි කකුල් දෙක ඉස්සෙල්ලාම මම බිමින් තියන්නෙත් ජයශ්‍රී මහ බෝධිය ඉස්සරහමයි කියලා හිතපු දවස තමයි මට මේ වෙලේ මතක් වුණේ. ඉතින් මගේ පුතේ ඔයා මේ තියපු පළවෙනි අඩිය වගේම මුළු ලෝකෙම ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි කියලා ඔයාගේ අම්මා ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මම දන්නවා ඔයා කවදා හරි ලොකු වෙලා මේ වීඩියෝ එක බලයි. එතකොට ඔයාට ගොඩාක් සතුට හිතේ. අපේ සුදු පුතාගේ පළවෙනි එක්ස්පීරියන්ස් එකනේ මෙහෙම වැලිය අල්ලන්න හම්බ වුණ. ඉතින් යාට ඒ මොහොත විඳින්න දීලා අපි ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊට පස්සේ අපි හිමින් රුවන්වැලි මහා සෑය ළඟටත් එයාව එක්කගෙන යන්න තමයි මේ හදන්නේ. අපේ ලංකාවේ යන්න ආස කරන තැන් වලින් උඩින්ම තියෙන තැනක් තමයි ජයශ්‍රී මහ බෝධිය ළඟයි රුවන්වැලි මහා සෑය ළඟයි. ඉතින් අවුරුදු 1මාරකින් 2කින් විතර වගේ තමයි මෙතෙන්ට ආවේ අපි. හරීම අමුතු හැඟීමක් තමයි දැනුනේ.
ඔයාලා දිගටම එකතු වෙලා ඉන්න. අපි දැන් රුවන්වැලි මහා සෑය වඳින්නත් ආවා. අපේ ලංකාවේ සභාදහම විසින් අපිට දීලා තියෙන මේ හැම දෙයකම වටිනාකම කොච්චරක්ද කියලා කියන්න බැහැ නේද? ඒ වගේම මේ වෙලාවේ ධනුෂ්කයියවත් ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕනේ. අපිව පරිස්සමට එක්කගෙන ගිහින් පරිස්සමට ගෙදර එක්කගෙන ආවට අපේ සුදු පුතා ඔන්න රුවන්වැලි මහා සෑයත් වැන්ද පළවෙනි පාරට. එයාගේ තින් චූටි කකුල් දෙක මෙතනත් තියන්න අපි අමතක කළේ නැහැ. සාමාන්‍යයෙන් අපි මෙතනට ගියාම අපේ ඔළුව මෙන්න මෙහෙම තියලා වඳිනවනේ. මට ඒ විදිහට අපේ පුතාටත් කරන්න ඕන වුණා. ඒ වුණාට බයයි. චූටි හැමනේ තුවාල වේද කියලාත් මට බය හිතුණා. ඒනට මම හිමීට චූටි නලලත් රුවන්වැලි මහා සෑය ඉස්සරහ තියලා අපි වඳින විදිහටම එයාවත් වැන්දෙව්වා. මෙන්න මෙතනත් ලස්සන මල් ටිකක් තිබුණා. මොකක් හරි පූජාවකට එයාලා ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම කලාතුරකින් දකින්න හම්බ වෙන මෙන්න මේ වගේ පොඩි හාමුදුරුවරු ගොඩාක් වඩිනවා. අපිට බලන්නත් පුළුවන් වුණා. හරිම ලස්සනට මේ වගේ තැනක එහෙම දෙයක් දකින්න ලැබුණ එකත් ඇත්තටම අපේ වාසනාවක්. බලන්නකෝ යාළුවා. අර ඇරලා වතුර එක වහන්න. අපි දැන් යන්න හදන්නේ කොහෙද කියලා කියන්න බලන්න. කටු සෑයට. කටු සෑයට ගිහින් තියෙන අය කමෙන්ට් එකක් දාන්න. ඉතින් කටු සෑයට යන්නේ අපේ චූටි බබා වෙනුවෙන් උන බාරයක් ඔප්පු කරන්න. ඒ බාරේ නම් වෙලා තිබුණේ අපේ ජෙව් පැටියාගේ සුදු නැන්දි. ඉතින් අපි ඒක දෙන්න තමයි ආවේ. මම කලිනුත් මෙතනට ඇවිත් තියෙනවා. හැබැයි ගොඩක් කාලෙකින් තමයි අහපව් මෙතනට මේ යන්නේ. අනුරාධපුරය, පොළොන්නරුව ඒ වගේ
පැතිවල දෙපැත්ත බල ඕන තරම් වෙලාවක් අපිට වාහනයක යන්න පුළුවන් නේද? ඒ තරම් හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. මේ ඉතින් අපගේ පාපය ගම්ම අපි පුතාට කන්න. ඔයාලා දන්නවද අපි කාපු අඹවල රහ කොච්චරද කියලා? මට දැනොත් කටට කෙල වුණනවා. පුදුමාකාර රහක්. මට මතක ඇති කාලෙක කාපු රහම අඹ තමයි එදා අපි අනුරාධපුරේදී කෑවේ. අපි ගෙදරත් ගෙනාවා. ජෙව්වවත් හරි ආසාවෙන් කෑවා. පුදුමාකාර රහක් ඒ අඹ. අනේ මට දැන් ආයේ කන්න තියනවා නම් කියලා හිතෙනවා මේ වීඩියෝ එක බලද්දී. හරි ගියාම තියනවා කියලා යාලා කිව්වා කියලා. මාතිය ශාත්‍රේ කියනවා. එක වැටේ තියෙන විදිහට මම යටින් අත තියන්න වෙයි අයියේ. ඔය පාති වටේ පණි පුතේ වඳුරෙක්ද? ඔන්න අපේ ජෙව් බබාගේ නැන්දි වුණ පොරොන්දුවත් ඉෂ්ට කරන්න කටුසෑය වඳින්නත් ආවා. එතනත් හරිම ලස්සනයි. පරණ චෛත්‍යයක් වගේ ඔයාලට පෙනෙයි. ඒ වගේ දෙයක් තිබුණේ. ඉතින් ගොඩාක් අය මෙතෙන්ට බාරහාර වෙනවා. ගොඩ අය මෙතෙන්ට ඇවිදින් තිබුණා. යාලා හිතපු දේවල් හරි කියපු අය. එහෙම ලොකු හාස්කම් තියෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ. ඉතින් මේ ගැන දන්න අයත් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මෙන්න ඉන්න චූටි ශිලා පැටියෙකුත් ඊට ඉස්සරහා ඉන්න අපේ මගේ චූටි ශිලා පැටිය. ඔය හරි ආසයි කොමඩු කන්න. ජෙව් බබාට ටිකක් ටයර්ඩ් වුණා මේ ගමන. මම ඔයාලට කලින් වීඩියෝ වලින් කිව්වනේ එයාට ලංකාවට ආවට පස්සේ ක්ලයිමේට් චේන්ජ් වෙන නිසා ටිකක් අපහසුයෙන් හිටියේ කියලා රස්නෙත් එක්ක. ඒ වුණාට අපි කොහොම හරි මැනේජ් කරගත්තා. එයා ඩුබායි වල ඉන්නවට වඩා ටිකක් අපහසුයෙන් තමයි එහි ලංකාවේ හිටියේ. හැබැයි ටික දවසක් ගියාම එයා ඒ පරිසරයට හුරු වුණා. උනට කන්න හපුතු වෙලා හදු වෙලා වොෂ් කරමු. උපම් බල උපන් එකට රාසිය නම් බොහොම හොඳයි මාත්‍යා. ඔයා නම් සිංහ රජා වගේ නීතියට තමයි වැඩ කරන්නේ. අවනීතියට වැඩ කරන කෙනෙක් නම් නෙමෙයි. ඉන්නේ නම් පුංචි දරුවෙක් වගේ තමයි මහත්තයා. ඉඳලා කේන්ති ගියොත් නම් ඔයාට පෙට්‍රෝල් ගිනි ගත්තා වගේ තමයි. අම්මා තාත්තගෙන් ඔයා ඇදුනට තැනුනට දැන් එක්කෙනෙක්ගෙන් තමයි උදව් සැලකිලි තියෙන්නේ මාත්‍යා. එක්කෙනෙක්ගෙන් උදව් අඩුයි ඔයාට. හැබැයි ඔයා වාහනයක් ගත්තොත් නම් බිමින් නෙමෙයි යන්නේ උඩින් යන්නේ. වියා කසාද ආණ්ඩ බලින්ද ඉර හොඳ වගේ දෙයියෝ පෙන්නුවා නියම තැන එක්කිනේ. පුංචි නෝනගේ ධන දීපල නැති වුණාට නෝනගේ ගතිගුණේ බොහොම හොඳයි. මහරයාගෙන් ගැලවුණත් නෝනගෙන් ගැලවෙන්න ටිකක් බොහොම අමාරුයි. නෝනගේ කටේ සැරකම තිබ්බට හිතේ සැරක් නන්නේ. යාළුවෝ නම් විශ්වාස කෙරුවා මාත්‍යා. ඔය අල්ල පිරෙන්නම අල්ලපු යාළු සේරම කන යාළු තම අල්ලගත්තේ දෙන යාළුවෙක් අල්ලගත්තේ නන්නේ. යාළුන්ගේ කපටි සූත්‍රකම දැනගෙන ඔය 190ට දැන් මට්ටු වෙලා ඉන්නේ. මේ පළාතේ මේ දේශ විතරක් නෙමෙයි. ඔයාට නාඳුරන් නැති රටවල් වලින් පවා ජය ගන්න වාසනාවල් තියනා මෙන්න උන්වහන්සේ සත්‍යකින්ම. ඔයා ගිතේ තීනව මාත්‍යක විශ්වාස බලාපොරොත්තු දෙය. කණ්ඩ අනින්ද ලෝකරට ජය ගන්න නෙමෙයි ඔයා ඉතල තියෙන්නේ. ඔයාගේ අනාගතය ගැන සුබ දෙයක් ඔයා ඉතල තිනවා. මේ අවුරුද්ද ගෙවෙන්න කලදී ඔයා ඉතල තියෙන දේ ඔයාට කිරි උතරනවා වගේ හරියනවා. බුදුන් සත්තයි නරකක් නන්නේ. ඌණියන් කොඩිවිනේ පිල්ලි පෙරේත නෑ මාත්‍යෝ. සා මුලම තියෙන මනුස්සොන්ගේ ඇස්වා කටවා අඬ දෝසවල් බොම වැඩි. මෙන්න මේ ඇස්වා කටවා චුට්ටක් අයින් කරගන්න ඔයා දැන් ඉන්න තත්ත්වයට වඩා
ඉදිරියට මේකට වඩා ජය ගන්න වාසනාවල් තියෙන බුදුන් සත්‍ය කිම්ම. යා. අගේ අවද්‍ය. මගේ හස්බන්ඩ්ගේ වැඩේ යන තැන ශාස්ත්‍ර අහනවා. අපි මේ දේවල් විශ්වාස කරන දේවල් නෙවෙයි. ඒ වුණාට අර එහෙම කට්ටිය එනකොට අපි යාලට පොඩි හරි උදව්වක් කරනවනේ චූටි බබාලා වඩාගෙන ඉන්න විශේෂයෙන්. ඉතින් එයාලට එහෙම උදව් කරන වෙලාවේ යා නිකන් ජොලියට වගේ හැමෝගෙම ශාස්ත්‍ර අහනවා. අපි ගෙදර යමින් ගමන රසම රස රෙස්ටොරන්ට් එකකින් කෑමත් කෑවා. මේකේ නම ඇඹුල. කාලා තියෙන අය රස දන්නවා. මාර රහයි. මගේ ඊළඟ වැකේෂන් එකේ බකට් ලිස්ට් එකට දැම්ම තියා ඇඹුල වැටිලා තියෙන්නේ. ජයු බබාත් ඉතින් මං චුට්ටක් රිෆ්‍රෙෂ් කරගත්තා මෙතෙන්දී. හරිම ලස්සන ලොකේෂන් එකක කෑම ಜಾති ගොඩාක් එක්ක නිදහසේ ෆැමිලි එකත් එක්ක ඔයාලට කෑම කන්න පුළුවන්. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලට මම ගොඩාක් ආදරෙයි. ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් සිංගිතියක් යනකම් පරිස්සමට සතුටින් හිනහ වෙලා ඉන්න. ඉතින් අනුරාධපුරයට සමදීලා අපි යහපව ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඊළඟ වැකේෂන් එකේදීත් අපි අනිවාර්යෙන් මේ ගමන යනවා. එතකන් පරිස්සමට ඉන්න.